ඔයාලගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව ගන්න ගියාට පස්සේ හදිසියෙවත් දුම් වාර්තාව ෆේල් වුණොත් එහෙම ඔයාලගේ වාහනේ දුම් වාර්තාව නැවත ආපහු පාස් කරගන්න වාහනේ පෙට්‍රල් අඩු කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගොල්ලෝ හැමෝටම මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩක් දෙනෙක් දන්නව ඇති ඔයාලගේ වාහනේ දුම් වාර්තාව ෆේල් වුණොත් එහෙම දුම් වාර්තාව ෆේල් වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි කාබුලේටර් එකෙන් එන්ජින් එකට වැඩි පෙට්‍රල් ප්‍රමාණයක් යන එක. ඉතින් දැන් අපි බලමු එහෙනම් ඔයාලගේ වාහනේ මෙන්න මේ පෙට්‍රල් පිච්චෙන වැඩි නම් අන්න ඒක අඩු කරගන්නේ කොහොමද කියලා. මේක අපිට ක්‍රම කිහිපයකටම කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඔයාලගේ කාබුලේටර් එකේ තියෙන මෙන්න මේ වගේ ස්ලයිඩ් එකක්. හරිද? එතකොට එන්නේ ස්ලයිඩ් එක ඇතුළෙත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ ජෙට් නීඩල් එකක්. මෙන්න මේ කොටසට තමයි ජෙට් නීඩල් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් මේකට නීඩල් එක කියලා කියනවා. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න මේ නීඩල් එකේ උඩ තියෙනවා පුංචි ලොක් පින් එකක්. හරිද? මෙන්න මේ ලොක් පින් එක හරහා අපිට පුළුවන්කම තියෙනවා ඔයාලගේ වාහනේ පෙට්‍රල් පිච්චෙන වැඩි නම් තෙල් පිච්චෙන එක අඩු කරගන්න. ඒක කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙන්න මේ ලොක් පින් එක මෙන්න මේ නීඩල් එකේ ඔයගොල්ලෝ හොඳට බලන්න ලොක් පින් එක වැටෙන්න ඕනි කාණුවකයක් තියෙනවා. ඒ කියන්නේ කට්ට කිහිපයක් ගහලා තිනවා. එතකොට මෙන්න මේ ලොක් පින් එක මේ විදිහට ගලවලා අයින් කරලා මෙන්න මේ නීඩල් එකේ තියෙන කාණු වලින් උඩ කාණු වලට දාන්න ඔයාලගේ වාහනේ පෙට්‍රල් පිච්චෙන එක අඩු වෙනවා. ඔයගොල්ලෝ හොඳට අහගන්න. මෙන්න මේ ලොක් පින් එක නීඩල් එකේ තියෙන උඩ කට්ට වලට දාන්න ඔයාලගේ වාහනේ පෙට්‍රල් පිච්චෙන එක අඩු වෙනවා. එතකොට දැන් ඔයාලගේ වාහනේ දුම් වාර්තාව පේල් වුණොත් එහෙම ඔයගොල්ලෝ කරන්න ඕනි මෙන්න මේ ජෙට් නීඩල් එක මේ විදිහට ගලවලා අරගෙන මෙන්න මේ ලොක් පින් එක උඩ කට් එකට දාගෙන යන්න ඕනි. එතකොට පෙට්‍රල් පිච්චෙන එක අඩුයි. ඊට පස්සේ පෙට්‍රල් පිච්චෙන වැඩි නම් අඩු කරගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි ඔයගොල්ලෝගේ කාබුලේටර් එකේ තියෙන මෙන්න මේ ටියුන් කරන ඇණේ හරහා මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට විශේෂ දෙයක් කියලා දෙන්න ඕනි. ඔයාලගේ කාබුලේටර් එකෙත් මෙන්න මේ ටියුන් කරන ඇණේ අග උලක් තියෙන ඇණයක් නම් තියෙන්නේ මේ විදිහට. මෙන්න මේ ඇණේ ඇතුළට තද කරන්න තමයි ඔයාලගේ වාහනේ පෙට්‍රල් පිච්චෙන එක අඩු වෙන්නේ. කියන්නේ පෙට්‍රල් වැහෙන්නේ මෙන්න මේ ඇණේ මේ විදිහට ඇතුළට තද කරන්න. එළියට බුරුල් කරන තමයි ඔයාලගේ වාහනේ පෙට්‍රල් පිච්චෙන එක වැඩි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හොඳට ආයෙත් අහගන්න මෙන්න මේ ඇණේ ඇතුළට තද කරන පෙට්‍රල් වැහෙනවා. එළියට බුරුල් කරන පෙට්‍රල් ඇරෙනවා. එතකොට දැන් ඔයාලගේ වාහනේ හදිස්සියව දුම් වාර්තාව පේල් වුණොත් එහෙම ඔයගොල්ලෝ කරන්න ඕනි මෙන්න මේ ඇනේ ඇතුළටම තද කරගෙන යන එක තමයි කරන්න ඕනි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයගොල්ලන්ගේ වාහනේ දුම් වාර්තාව පාස් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ කාබුලේටර් එක ටියුන් කරන ඇණය මෙන්න මේ වගේ ඇණයක් නම් තියෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට මේ විදිහට ගලවලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ හොඳට මෙන්න මේ ඇණේ දිහා බලන්න. ඉස්සෙල්ලා මම පෙන්නපු ඇණේ අග උලක් තියෙන්නේ. නමුත් මේ ඇනේ ඔයගොල්ලෝ හොඳට බලන්න. මේ ඇනේ අග උලක් නැහැ. මේ ඇනේ අග මොට ගතියක් තියෙන්නේ. මෙන්න මේ විදිහ ඇණයක් නම් ඔයගොල්ලෝගේ කාබුලේටර් එකේ තියෙන්නේ. මෙන්න මේ ඇනේ ඇතුළට තද කරන්න තමයි පෙට්‍රල් පිච්චෙන එක වැඩි වෙන්නේ. අර ඇනේ සිද්ධ වුණේ ඇතුළට තද කරන්න තෙල් වැහෙනවා. ඒ වුණාට මේ ඇනේ තියෙන කාබුලේටර් එක සිද්ධ වෙන්නේ ඇනේ ඇතුළට තද කරන්න පෙට්‍රල් ඇරෙනවා. එතකොට දැන් මේ ඇනේ ආපස්සට බුරුල් කරන තමයි පෙට්‍රල් වැහෙන්නේ. ඔයගොල්ලෝ දන්නා මම ඔයගොල්ලන්ට මුලිමුත් කිව්වා දුම් වාර්තාව පේල් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ පෙට්‍රල් අඩු කරගෙන යන එක. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වගේ කාබුලේටරයක් නම් තියෙන්නේ ඔයාලගේ වාහනේ. කියන්නේ මේ ඇණයක් තියෙන කාබුලේටරයක් නම් තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ ඇණේ පුළුවන් තරම් ආපස්සටම බුරුල් කරගෙන යන එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයාලගේ වාහනේ දුම් වාර්තාව නැවත ආපහු පාස් කරගන්න. අවසාන වශයෙන් කියන්න ඕනි ඔයගොල්ලෝ හැමෝටම විශේෂ වැදගත් දෙයක්. ඔයා තාමත් මගේ YouTube channel එකට සම්බන්ධ වෙලා නැත්නම් දැම්ම සම්බන්ධ වෙන්න. ඔයගොල්ලෝ යන්න YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට YouTube එකේ search කරන්න. එතකොටත් ඔයගොල්ලන්ට මගේ YouTube channel එකට යන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන් මම විශේෂ වැදගත් videos ගොඩක් කරලා තියෙනවා මෙන්න මේ විදිහේ. ඒක නිසා අනිවාර්යෙන් මේ videos ඔක්කොම ඔයගොල්ලන්ට වැදගත් වෙයි. අනිවාර්යෙන්ම වීඩියෝස් ටික බලන්න. ඒ වගේම තමයි අනික් කට්ටියත් බලන්න වීඩියෝස් ටික ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලු තියෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට අද මම මෙන්න මේ වීඩියෝ එකේ කියලා දුන්න කාබුලේටර් එකක් ටියුන් කරන ඇන ගැන මම විශේෂ වීඩියෝ එකක් මගේ YouTube channel එකේ කරලා තියෙනවා මේ වෙනකොටත්. ඒකේ thumbnail එක ඔයගොල්ලන්ට මම මෙතනින් දාන්න. අනිවාර්යෙන්ම මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක හොයාගෙන ඒක බලන්න. මොකද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලෝ හැමෝටම මෙන්න මේ කාබුලේටර් එකක් ටියුන් කරන ඇන ගැන අවබෝධයක් නැත්නම් හොඳට මම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලිව කියලා දෙනවා මෙන්න මේ කාබුලේටර් එකක් ටියුන් කරන ඇන ගැන. ඉතින් අද එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.